පහුගිය දවස්වල තිබුණා ලෝක ළමා දින. ළමයින් සම්බන්ධයෙන් තියෙන දිනයක්. ලෝකේ හැම දවසකම එක දවසක් නෙවෙයි ළමයි සම්බන්ධයෙන් තමයි තියෙන්නේ මේ දිනේ. උදේ අම්මලා තාත්තලා ළමයින්ගේ අම්මලා තාත්තලා මහන්සි වෙන්නේ දවසේම ළමයින්ට අවශ්‍ය වෙන මිල මුදල් හොයා දෙන්න. ළමයින්ගේ කුසට ආහාරයක් ලබා දෙන්න. ළමයින්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මිල මුදල් ලබා දෙන්න. එතකොට ළමයි වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම මේ වැඩි සමාජය කරන්නේ. ගුරුවරු වශයෙන් අපිත් එහෙමයි. ඉතින් ළමා දිනේ දවසේ අපේ ගුරුවරුත් මේ ආර්ථිකය තාම හැඩගැසිලා නැහැ. තාම හැඩගැසීමේ පවතිනවා. තාම මේ අමාරු අඩියක තමයි අපි කවුරුත් ඉන්නේ. ඉතින් මේ අමාරුතාවයේ මැද සෑම ගුරුවරයෙක්ම තමන්ගේ වැටුපෙන් රුපියල් 1000ක් වෙන් කරලා ළමයි වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ නෙවෙයි. ගෙවල් වල තමන්ගේ දරුවෝ ඉන්නවා. ගෙවල් වල ආහාර පාන අවශ්‍යතා විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. ළමයිගේ අධ්‍යාපනය, ළමයිගේ සෞඛ්‍ය, අසනීප මේ සියල්ල තමයි ගුරුවරුත් ඒ දේ වෙන් කරේ. ඒ විතරක් නෙවෙයි. ගුරුවරු ළමයි වෙනුවෙන් කැපුණේ ළමයි සඳහා. ළමයි වෙනුවෙන්. ඊළඟට පසුව ලැබුණා තවත් දවසක්. ඒ මොකද්ද? ගුරු දිනේ. ගුරු දිනේ. ගුරුවරුන් ළමයි සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද? ළමා දිනේදී කතා කරන්න තියෙන්නේ අපි ළමා දිනේදී ළමයි හිතන් ඉන්නේ අද නිදහසේ ඉන්න ඕන දවසක්. අද අපි ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි නටන්න ගයන්න තියෙන දවසක්. නමුත් නටන්න ගයන්න තියෙන දවස නෙවෙයි ලෝක ළමා දිනය කියන්නේ. ළමයින්ට තියෙන ගැටලු, ළමයි මුහුණ දෙන ප්‍රශ්න ඒව සාකච්ඡා කරන දවසක්. ළමයි තමන්ගේ අඩුපාඩුකම් හදාගන්න. ගුරු දිනය කියන්නේ ගුරුවරයෙක් කොහමද කෙසේද මම දැක්ක ඒක නම් ළමයි කතා කරන ඇහුණා. හිතේ කහන් හිටියක් දන්නේ ගුරුවරු කටයුතු කරන්නේ කොහොමද? මෙන්න මේ ගුරුවරුගේ අගය කියලා මේ සම්බන්ධතාවය නිසා තමයි මේ සමාජය පවතින්නේ. මේ සමාජය පවතින්නේ දෙගුරුන්ගේ සම්බන්ධතාවය. ගුරු දෙගුරු දරුවෝ. දරුවන්ට පළවෙනි ගුරුවරයා වෙන්නේ කවුද? තමන්ගේ අම්මා තාත්තා. පුබ්බාචාර්ය. පෙර පළවෙනි අම්මා තාත්තා ගුරුවරු. ඊට පස්සේ තමයි පාසල. ඉතින් මේ සියරම අපි එකතු වෙලා මේ බලන්නේ හොඳ සමාජයක් හදන්න. ළමයි කියන්නේ ළමයි. අවුරුදු 18 වෙනකන් සලකන්නේ ළමයෙක් වශයෙන්. ළමයා එතකොට සිවිල් පුරවැසියෙක් කියලා ගණන් ගන්න එකේ පොඩි සිවිල් අයිතිවාසිකම් ළමයිට ලැබෙන අඩුයි පමණක් ඒවා. මැතිවරණ වලට සහභාගී වෙන්න බෑ, වැඩි රැකියාව කරන්න බෑ. මොකද ළමයි නිසා. එහෙනම් ළමයින්ගේ ආකල්පත් ළමා වෙන්න ඕනේ. ළමයින්ගේ ආකල්පත් ළමා ආකල්ප වෙන්න ඕනේ. හැබැයි ස්වභාවයෙන්ම අපිට පිහිටලා තියෙනවා අපේ හිත රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයක්. හිතේ ස්වභාවය තමයි මොනවද? රාගය, ద్వේෂය, මෝහය කියන්නේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ කවුද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ කවුද? දන්න කෙනෙක් ඉන්නම් කියන්නේ? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ කවුද? දැන් මේවා දැනගන්න ඕනේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ මනෝවිද්‍යාවේ පියා. මනෝවිද්‍යාවේ පියා ලෙසඳ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අපේ හිතවල ප්‍රකෘති මේ ඉඩ් කියලා කියන්නේ ප්‍රකෘතිසිත, ප්‍රසන්නසිත, සුප්‍රසන්නසිත කියලා යා කොටස් තුනකට බෙදනවා. මොනවද සිත් තුන? ප්‍රකෘතිසිත, ප්‍රසන්නසිත, සුප්‍රසන්නසිත. ඊගෝ සුපර් ඊගෝ කියලා කියනවා. ප්‍රකෘතිසිත කියන්නේ මිනිස්සු අපි උපදිනකොට සිත. මේ ප්‍රකෘතිසිත මිනිසුන්ගේ තියෙනවා, සත්තුන්ගේ තියෙනවා. සිත තියෙනවා. සත්තුන්ට සිත් නැද්ද? තියෙනවා. සත්තුන්ට සිත් තියෙනවා. අපි කාටත් තියෙන ප්‍රකෘතිසිත ස්වභාවයෙන්ම කියනවා අපි මනෝවිද්‍යාව ඉගෙන ගන්න තිරිසන් කියලා. ප්‍රකෘතිසිත තිරිසන් ස්වභාවය. තිරිසන්කම සත්තුන්ට තියෙනවා නමුත් මිනිසුන්ට වෙනස් කරගන්නවා. ඒක තමයි අපි අපේ තිරිසන්කම පොඩි කාලේ දෙමව්පියෝ වැඩිහිටියෝ වෙනස් කරනවා. අපි කන්න ගියාම ඇඟේ පුරාම උලා ගන්නෑ. නේ? හැමදේම අහුවෙන කටිය දාගන්නේ. නමුත් ස්වභාවයෙන් අම්මා තාත්තා පොඩ්ඩක් නොහිටියොත් බලන්න පුළුවන් චූටි ළමයෙක් තියලා ගියොත් ටිකක් උල යනකොට මොනවද අහුවෙන්නේ? කටිය දාගන්න.
ඉතින් ඒක නිසා හොඳ පරිස්සමෙන් තමයි පොඩි කාලේ බලන් ඉන්නේ කොයි වෙලාවෙ මොනවද කටේ දාගන්නේ කියලා. ළඟපාත අර මේකේ දාලා තිබ්බත් තමන්ම අවුෙච්ච දේ කටේ දාන්න. ඉතින් ඒක ප්‍රകൃතිය. හැබැයි ඒක විනාශ කරා. ඇඟේ උලා ගන්න. ඒක විනාශ කරා. ඒක තමයි සමාජ. මේ වෙනස් කිරීමට අවශ්‍ය කරනවා ගුණදහම්. ගුණදහම් නැති තත්වෙට ඇති වෙන්න පුළුවන්. එහෙනම් සතුන්ටත් කවුද පුරුදු කරේ? සතුන්ගේ පාන ගුණධර්ම තියෙනවනේ. සතුන්ගේ ගුණධර්ම තියෙනවා. නේ බුදුහාමර එක තැනක අවස්ථාවක් කියනවා බ්‍රාහ්මණයන්ට කියනවා බ්‍රාහ්මණයන්ට වැඩිය බල්ලෝ හොඳයි කියලා පමණක්. සමහර බ්‍රාහ්මණයන්ට වැඩිය. මොකද බ්‍රාහ්මණයෝ දන්නේ තමන්ගේ පොඩි කාලේ පොඩි තමන්ගේ වයස දෙරින්නේ නැහැ. ලොකු වයසේ අය පොඩි ළමයිත් එක්ක විවිධ අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගන්න පමණක් අය. හැබැයි බල්ලුන්ගේ සත්තුන්ගේ නැහැ. සත්තුන්ගේ තියෙනවා එහෙම පොඩි උන් එක්ක එහෙම ගමන් බිමන් යන්නේ නැහැ. ලොකු සත්තු පොඩි සත්තුත් එක්ක අනවශ්‍ය දේවල් යන්නේ වැඩ කරන්නේ. ඒ මවුසෙනිහන් තියෙනවා. සැක වර්ණය තියෙනවා. නමුත් අනවශ්‍ය වැඩ කරන්නේ. ඒතකොට ඒගොල්ලන්ට තියෙනවා සත්තුන්ට තියෙනවා ඒක එන්නේ හේතුව පේරණ කියන එක. සත්තුන්ගේ ස්වභාව ධර්මයෙන් තියෙනවා පේරණ කියලා. මනුස්සත්තුනාට මනුස්සත්තුන්ට පේරණ නැහැ. පේරණ නැහැ. අපි මේ කාලේ විතරයි අපි මේ කාලේට මෙහෙම එහෙම හැදෙන කාලයක් නැහැ. ලොකු නෑන් පාතේ විතරයි මේ ඇවිදින්නේ. පොඩි කාලේ ඉඳලා තිරසන් ස්වභාවය වෙන. ඒක වෙනස් කරේ කවුද? තිරසන් ස්වභාවය වෙනස් කර කෙනාට අපි කියන හැදියාව තියෙන කෙනෙක්. හැදිච්ච කෙනෙක්. පමණක් කාට ඒ හැදියාව නැති අය එහෙම ඉන්නවා. තිරසන් ස්වභාවය වෙනස් කරගන්න බැරුණොත් එයා එහෙම තමයි හැසිරෙන්නේ. නේ? තිරසන් ස්වභාවය. දැන් බල්ලගේ තියෙන තිරසන් ස්වභාවය තමයි බලු ගතිය. පේරණ වලින් වෙනස් තියෙනවා. ඉතින් එයාට මස් කට්ටක් හම්බ වුණොත් මස් කට්ටක් හම්බ වුණොත් වෙන මොකුත් ඕනේ. තිරසන් ස්වභාවය. ඕක සංස්කෘත පණිවරේ කියනවා කෘමි කුලචිතං ලලාක ලින්නං ජිග්ගම් දි විගුප්සිතං නිරූපම රසං ප්‍රේත්‍ය කාදන්‍ය නරාමිසං නහි ගණයති ජන්තු පරිග්‍රහ පල්ගුතා මැස්සෝ අනුව බැහැරිච්ච මස්කට්ට බල්ලෝ කිසිම ලැජ්ජාවක් නැතුව සභාවට ගෙනල්ලා කන. ඕන සභාවක දැන් අපි දන්න පාසා සංවාද සමිතිය රැස්වී තියලා ගෙදර ඉන්න බල්ලෝ පස්සේ මේ බල්ලට මගේ ඉන්නට මස්කට්ට මොනවාරි අහුනොත් අන්න අර කියපු જાතියේ ඌ අර එකත් අරින්නේ නැහැ. ඒකත් අරන් එන්නේ සභාවටත් එනවා. ඇවිල්ලා කන. ඒ බල්ලගේ ස්වරූපය. බල්ලගේ ස්වරූපය තමයි ඕන කුංජරාවක් තියෙන එකක් ගෙනල්ලා ඕන සභාවක අපහප ඉන්න මස්කට්ට. මිනිස්සුયો එම කරන්නේ අපි මේ සභාවේ ඉන්නකොට ඉන්න විදියක් තියෙනවා. කතා කරනකොට කතා කරන විදියක් තියෙනවා. ඒ මොකක් හින්දායි? ඒකට මොකක් කියලා කියන්නේ? අපේ දින හැදියාව චාරේ. එහෙනම් අපි ඒවා හදන්නේ කවුද? ඒවා හැදුවේ කවුද? දැන් මෙතන ඉන්න පිළිවෙලකට ඉන්නවා. කවුද මේවා හැදුවේ? කවුද හැදුවේ? පිළිවෙලකට ඉන්න. කවුද? කවුද හැදුවේ ඒවා? ඒවා හදන්නේ පළවෙනිම හැදී අම්මා තාත්තා ගෙදර ඉන්න වැඩි හිටියා ඊට පස්සේ පෙරපාසල් ගුරුතුමිය ඊට පස්සේ පාසලේ අපි එහෙනම් මේ අපි එකතුල තමයි මේව කරන්නේ ළමයි කියන්නේ මෙන්න මේ වැඩි හිටියන්ට සලකමින් එමි හැබැයි ඒ සඳහා අය අහන්න නැත්නම් මොකද කරන්නේ අහන්න නැත්නම් කියනවා අහන්නේ ඒත් අහන්න නැත්නම් මොකද කරන්නේ කියනවා ඒත් අහන්නේ නැහැ මොකද කරන්නේ මොකද්ද කරන්නේ මොනවද කරන්නේ යම්කිසි වැඩ පිළිලක් තියෙනවා යම්කිසි වැඩ පිළිලක් තියෙනවා එතකොට ඒකට යම්කිසි විධිමත් දඬුවම් රටාවක් අවවාද කළ කරන්නේ නැත්නම් දඬුවම් රටාවක් දැන් පෞද්ගලික දවස්වල කතාවට ආන්දෝලනට ලකුණා දඬුවම් දීම පිළිබඳ. දඬුවම් ආසාවට කරන්නේ නැහැ කිසි කෙනෙක්. නේ සබ්බේ තහන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ. සියලු දෙනාම දඬුවමට බය. අත්තානං උපමං කତ୍වා නහනෙය නගති. අපි අකමැති නම් අනිත් අයට එපා. නමුත් එහෙම කියලා අනිත් අය වැරදි වැඩ කරනවා දඬුවම් ඕනේ නීතිය ඕනේ තියෙනවා. දැන් ඉතින් නීති රීතිය ඕන දඬුවම් ඉතින් මේ කාලේ වෙනකොට නීති රීති තිවිච්ච නීති රීති තමයි නමුත් අද වෙනකොට එලිපිට මෙන්න මේ මගේ දඬුවම් තියෙනවා කියලා තියෙනවා දැන් අපි දඬුවම් දෙන්න අපි තාස නැහැ
හැබැයි දඬුවම් තියෙන. දඬුවම් තියෙන. ඉතින් දඬුවම් නියම කරා කියලා මේ අපි දැක්ක පෞගිය දවස්වල මේ පන්තියේ මේ පාසලේ අර්බුදකාරී තත්වයක් ආවා. ඒක ළමයි අශීලාචාරකම් වල හැසිරෙනකොට ඒ ගැටලුව ඉස්කෝලේ ගුරුවරු වශයෙන් අපිට තියෙනවා. අපිට ලැජ්ජයි. ඒක නිසා අපි කියා කොච්චර බලන්න අපේ නම් ඉස්කෝලේ හොඳයි. අපේ ළමයි හොඳයි කියන්නේ. අපි කියන්නේ අපේ දරුවෝ නේ මෙතන ඉන්න ළමයි. හොඳයි කියන්නේ. නමුත් පමණක් වෙලාවට අන්න ඒ වගේ වෙලාවට අපිත් අපහසුතාවටපත් වෙනවා. එතකොට අපි කල්පනා කරන අපේ ඉස්කෝලේ නෙවෙයි වෙන්නේ තැනකදී. ඉතින් නමුත් ඒ තැන ඒ දේ වෙලා නැහැ. උනේ මෙතන වෙලා. එතකොට සීලාචාර වෙන්න. ඒව නොවුනොත් නීති නැත්තේ නෑ. දැන් ඊයේ පෙරේද මට ඇහෙනවා එක්කෙනෙක් මේ යතුර තමන්ගේ බෑග් එක දාලා ඇවිල්ලා පන්ති කාමරේ අරගොල්ලෝ වහලා ගිහිල්ලා බෑග් එක දාලා ළමයි වහලා ගිහිල්ලා ලෝකේ දින වහලයක්. දැන් නෑ මට ඇවිල්ලා කිව්වා මං කිව්වා ඉතින් නැත්තම් ඉතින් හෙට ඇවිල්ලා ගන්න. තමන්ට බස් එකේ යන සල්ලි නැත්තම් මගෙන් ඉල්ලන්න ඕන. මට මේ සල්ලිකාරයෙක් නේ නමුත් මට දීලා පස්සේ ගෙනත් දෙන්න කියලා දෙන්න බැරි. ඉතින් අපි එහෙම දීපු අවස්ථාවක් තියෙනෝනේ. එතකොට සල්ලි නැත්තම් ඉල්ලන්න ඕනේ. මොකද්ද කරියා? මම ගිහිල්ලා කියලා හිතාගෙන ආරක මහා ගලක් අරගෙන ඇවිල්ලා තව දෙන්න තුනෙක් එක්කෙනෙක් ගහන දෙදර මේ ශාලාව දෙදරුම් කන්නේ. මම තේරම මේ ෆෝන් එකේ ගානට වීඩියෝ කරගන්න. මට ඇහෙන මේක හෝල් එක දෙදරු කරන. මම හරියට දන්නවා දැන් වැඩේ කරන්නේ මේ. ඒ ගලක් මෙහෙම අතේ තියන් ගහන කෙනක් තියෙනවා. ගහන කෙනක් තියෙනවා. දැන් මොකද මේ කරන්නේ? පොදු දේපල විනාශ කරනවා. ඔන්න නීතිය. පොදු දේපල විනාශ කිරීම කිසිම සමාවක් නැහැ. ජනාධිපති හිටපු ජනාධිපතිතුමාටත් පොදු දේපල පනත යට තමයි තිබුණේ. අන්න මට දැන් අපි මොකද කරන්න ඕනේ? නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ නැද්ද? අපි දැනුම් දෙන්න ඕන. පොලිසියට කතා කරන්න ඕන. මෙන්න කට්ටිය ඉන්නවා. මෙන්න මේ කඩනවා. අර කඩලා ස්කේටින් කඩලා ගිහලා. ස්කේටින් එකක් ඇල්ලලා. බීත්තියක් උපුරලා. එඳන් එයාලා කියන්න මං නෑ අපි නෙවෙයි ඔක් කරේ බීත්තිය ඉස්සලා උපුරලා දී. නමුත් එයාලා කරපු වැඩිනොත් ඒ පිපිරීමට බලපෑ. නැත්තේ නෑ. මේ උඩක් දෙතුරුම් කෑවනේ පිපිරීම. එහෙනම් නමුත් අපි ළමයෙක් එහෙම කරා කියලා අපි තාමත් අපේ හිතේ තියෙනවා අපේ නැති වෙන්නෙත් නැහැ නැති කරගන්නෙත් නැහැ ළමයි කියන්නේ නැත්නම් අර ඒක පොලිසියට දෙන්න ඕන ප්‍රශ්නයක් තවත් එකක් මෙන්න මේ ළමයෙක් අරගෙන දෙන්නේ පද්දන කපු දෙකෙන් අල්ලලා එක්කෙනෙක් අල්ලනවා එක්කෙනෙක් උරේද අර උඩ ඉඳගෙන නේ දැන් ওই වෙලාවේ දැන් අහගන්න ළමයා පද දැන් මේක අතන් ලිස්සුවත් අතනවා මෙතනින් පල්ලෙහා බිම ඉතින් එහෙම උණෙන් පස්සේ අනේ වැරදුනා අපි හිතුවේ නෑ. එහෙම කියලා හරියන්නේ නෑනේ. ඒ අම්මා තාත්තට එකම එක කොල්ලා ඉන්න උත් නැති වෙන. නේ? උත් නැති වෙනවා. මම අදාගත්තා මම දන්නවා. මම ඔය කට්ටිය කියලා දන්නවා තොත්. එතකොට දැන් මෙතෙන්දී අපි මොකද කරන්න ඕනේ? අන්න අපරාධ පනත යට වෙයි. පොලිසියට කියනවා. තොරතුරු ගත්තා. යාගෙන් මං ගත්තා. මුල් ටික කරගත්තා. මේකමයි ගාව තියෙනවා. මෙයා උස්සලා මෙයා කෑ ගහද්දි පද්දනවා. එයා කෑ ගහද්දි පද්දනවා දෙන්න. ඇඟපත තියෙනවනේ. ඉතින් පද්දන ඉඳ ගානිචයි hina වෙනවා. නේ? එතකොට දැන් මගාව තොරතුරු තියෙනවා. මට පුළුවන් අම්මලා තාත්තලා ගෙන්නලා මෙයාගේ අම්මලා තාත්තලා ගෙන්නලා මෙන්න මේක පොලිසියට යොමු කරා. ඊළඟ මොකද වෙන්නේ? අර දෙයටම යන්න. නේනම් මේ දඬුවම් තිබ්බට දඬුවම් දෙපැත්තම තියෙනවා. අපි බාලා මට කියන දැන් සර් ගහන්න මට. අපිට ගහන්න. මම මට ගහන්න අමාරු ගන්නෑ නේ මම දැන් ගහලා මහන්සි වෙලා මේක අරගෙන ගහන්න ඕනේ නැහැ. ගහන්න. නෑ සර් ගහන්න. මම මට ගැවුවා මම විවලකට ආයෙකම ගහන්න. දෙන්නම ලෑස්ති දෙන්න දුන්නාම ගහන්න කියලා. ඉතින් ඒ නමුත් අපිටත් ඕනේ නැහැ. නමුත් තියෙන නීති. ඊළඟ පන්ති කාමර පිළිසුදු කරන්නේ නැහැ. එනේ පන්ති කාමර පිළිද මොකද කරන්න ඕනේ? දැන් අපේ ළමයි නම් ඒ ටික කරගෙන යනවා. ගැටලුවක් නැහැනේ. කරන්නේ නැත්නම් එයා එක් කියන දෙමාපියන්ට කියන පාසලේ විනය පද්ධතියක් තියෙන එකට මෙයා අනුගත නැහැ. දෙමාපියන්ට එන්න කියලා. අරේ ගිහිලා හිතගෙන ඉන්න බැරි නම් වාඩි කරලා තින බුදුගේ වාල් හිටියා කියලා ගැටලුවක් නැහැ නේ. ජනාධිපති පවණකට ඇවිල්ලා වාඩි වෙනෝනේ බිම. ඒක නිසා බිම වාල්ලා හිටියා කියලා ගැටලුවක් නැහැ. බුදුගෙට වෙලා වාඩිලා ඉන්න. එහෙනම් කල්පනා කරන්න. දැන් මම හැම කෙනෙක් පිළිබඳව ෆයිල් එකක් තියෙනවා. දෙමාපියෝ එනවද නැද්ද? රැස්වීම වලට එනවා මේ තියෙන. ළමයාගේ වැඩ පිළිවෙල කොහමද? හැබැයි මේ ෆයිල් මෙතන තියන්නේ නැහැ මම. මෙතන තියන්නේ නැහැ. ෆයිල් ටික දෙනවා ඔෆිස් එකේදී. ඊළඟට මේ පමණක් කරලා මේ ෆෝන් එක දැන් හැම ගුරුවරයෙකුටම දෙනවා. මේ ගුරුවරුන්ට තියෙන්නේ දැක්ක දේ වීඩියෝ කරගන්න. ෆෝන් එක තියෙනනේ. කිසික නැත්නම් අපේ ළමයි මේ දැක්ක දේ මේ නැහැ. කිසිකට හරි සාක්ෂියක්.
අපර තියෙන්නේ ඒක අදාළ විදිහට යොමු කරන්න. දෙමාපියන්ට එන්න කියනවා මෙන්න මෙයයි මේවයි. පොලිසියට එන්න කියනවා මේමයි. හැබැයි ඒක නිසා හිතන්න එපා මේ නීති හැදිලා තියෙන්නේ සරල වෙන්න නෙවෙයි. නීති හැදිලා තියෙන්නේ තව තවත් සංවර වෙන්න හැදෙන්න. දැන් අපි ජපානට යවන්න බය නැහැ ළමයි ගෑන් ළමයි ඕන කෙනෙකුට ජපානයේ හොඳ සංවර නීතියක් තියෙනවා. හැදියාව තියෙනවා. ජපානට යවන්න බය නැහැ. මේ දූලා ගාලා කොළඹට ගිහිල්ලා නැහැ තනියෙන් නමුත් අම්මලා තාත්තලා බයිනු ජපාන් යනවා. මේ රටේ නීතිය තියෙනවා. ඒක නිසා හොඳ නීති පද්ධතියක් හැදෙන්න ඕන. අපේ රටේ පාරේ බැහැලා යන්න බෑ. මෙතනින් එළියට බැහැලා යන්න බෑ. විහිළු කරනවා. දැන් ඉස්සරහට එන්න බෑ. විහිළු කරන ගෑන් ළමයෙකුට යන්න බෑ. ඒකයි තත්ත්වය. ගෑන් ළමයෙකුට රාවිල එන්න බෑ පොඩ්ඩක් තත්ත්වය. එහෙනම් අපේ රටෙත් ඒ වෙනස් වෙන්න ඕන. නීති වෙනස් වෙන්න ඕන. රට දියුණු නැහැ කියන්නේ ඒකයි. ඉතින් ඒ නිසා යම්කිසි අනපනත් නීති රෙගුලාසි කියනවා. හැබැයි ඒ වගේ ඉන්නේ තියෙනටවත් වැඩිය තිරසං වෙන්න නෙවෙයි. තියෙනටවත් වැඩිය තිරසං වෙන්න නෙවෙයි. තියෙනට වැඩිය වෙන්න අරලේ හැදෙන්න. එහෙනම් ඔයාලා මොකද තේරුම් ගන්න නීති රීති තියෙනවායි හැමදේම යහපත පිණිස තියෙන්නේ. හොඳ සමාජයක් හොඳ දරුවෝ වුණොත් අපිට බලාපොරොත්තු වෙනවා හොඳ සමාජයක්. ඒක තමයි මේ බලාපොරොත්තු. නැත්නම් ඊතර ඒකට කවුරුත් අනුගත වෙලා තම තමන්ගේ කෙරෙන්න ඕන කාර්ය. පන්ති නායකයා මොකද කරන්න ඕනේ? තමන්ගේ නායකකමට අදාළ දේවල් කරන්න ඕන. නායකාවේදී කරන්න ඕන. ළමයි කියලා තීරුම් අරන් කරන්න. එහෙම නැත්නම් අර ඉඩක තිරිසන් කමිෂන් අතු කරගෙන යන්න ගියොත් තිරිසන් සමාජය නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙන්න නොදෙන තමයි නීති හදලා තියෙන්නේ. අපි ඒක තේරුම් ගන්න ඒ විතර වැඩ කටයුතු කරනවා.